හොඳයි මේ හැමදිනාම මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා ඉන්නේ තම තමන්ගේ භාවනා ජීවිතයට රුකුලක් වීම පිණිස දුටුගැමුණු වරණ සේනාසනයේ වැඩ වාසය කර අප විසින් මේ පින්වත් හැමදිනාටම සතර සතිපට්ඨානය වඩනකොට ප්‍රධාන වශයෙන් ඇතුළත් වන අංකයක් වන සක්මන් භාවනාව සම්බන්ධයෙන් පොඩි කාල වේලාවක් අරගෙන සරලව කියා දෙන්න. එතකොට සක්මන් භාවනාවක් කරනකොට ඒ සක්මනට ගන්න කාලය අප බුරුම රටේ ඉන්නකොට ඒගොල්ලෝ කි විනාඩි 20 කොටස් තුනකට බෙදලා මුල් විනාඩි 20 වම් දකුණු වශයෙන් මෙනෙහි කරනවා. ඒකෙදි හිත තැම්පත් වෙන ගතිය වැඩි නම් හිත පිට යන්නේ නැත්නම් දෙවෙනි විනාඩි 20ට ගන්න පුළුවන්. දෙවෙනි විනාඩි 20 ඔසවන තබන අවස්ථාව. ඒකෙත් හිත සංසුන් වෙලා සිතුවිලි සද්ද වේදනාවලට නොයා හිත තැම්පත් වෙනවා නම් තුන්වෙනි විනාඩි 20 එසේම ගෙන යාම තැබීම වශයෙන් අනුසාරි කරන්න පුළුවන්. තුන්වෙනි සක්මනේ කාලය විනාඩි 20 කොටස් තුනකට බෙදාගෙන වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා වශයෙන් ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් තමන්ට කරගන්නට පුළුවන්. ආධුනික කෙනා සක්මන තුල කය සැහැල්ලු කරගෙන පස්සේ ඒ සැහැල්ලු කයත් එක්ක යාළු වෙලා ආදු වෙලා තමන්ට තියෙන මේ කාලය ටික ටික වැඩි කරගන්න. අපි පළමුවෙන්ම මේ විනාඩි 20 කොටස් තුනට යන්නේ නැතුව කාලය විනාඩි 20ක් වගේ අරගෙන ආධුනික කෙනෙකුට පුළුවන් වෙනවා මේ සක්මනට පූර්ණ ආරම්භයක් ලබා ගන්නට. ඒක බොහොම වැදගත්. ඒ නිසා අපිට මුල් විනාඩි 20ත්, දෙවෙනි විනාඩි 20ත්, තුන්වෙනි විනාඩි 20ත් කියන මේ කාල සීමාව තුල ඉස්සෙල්ලාම එහෙම යන්නේ නැතුව විනාඩි 20ක් දවසකට අපි සක්මන කරමු. කරලා අපි ඒක සාකච්ඡා කරමු. කොහොමද ඉදිරියට සක්මන මේ සතිය තුලින් සමාධි ප්‍රඥාන්ති ගුණධර්මයන් මනස තුළ දිනු කරගන්නේ? ඒ තුලින් මාර්ගඵල ප්‍රතිවේදයේ පිණිස අවශ්‍ය කරන ප්‍රඥා පාරමිතා කොහොමද සපුරන්නේ කියන එක ඉදිරියට අපි සාකච්ඡා කරමු. අදට සරලව කිව්වොත් මේ තාමත් කිති කාලයක් තුළ මුල් විනාඩි 20 අරගෙන වම දකුණු වශයෙන් මෙනෙහි කරලා මේ පාදයන්ගේ චලන වලට අවධානය යොමු කරලා ස්පර්ශයට අවධානය යොමු කරලා මොන වගේ අත්දැකීමක් දෙන්නේ කියන එක ඉස්සරහට සාකච්ඡා කරනවා. දෙනාටම සතිමත් දවසක් වේවා.